welcome to your YouTube channel. ඉතින් මම අරන් ආව වෙනස් වීඩියෝ එකක්. ඒ තමයි 2006 අවුරුද්දට අපේ ගෙදර පිරිසිදු කරන්නේ කොහොමද කියලා. ඉතින් මම කලින් ගෙනාවේ ගොඩක් කෑම හදන වීඩියෝස් නේ. මම ඉස්සරහට වෙනස් වීඩියෝස් ගොඩක් ගෙන බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් අපි එහෙනම් වීඩියෝ එකට යමු. ඇත්තටම ගියස් කරන්නේ මම අද තනියෙන්. ඒක නිසා තමයි වීඩියෝ එකක් ගත්තේ. ඉස්සෙල්ලා මම අර මොබ් එකේ තියෙන වෝටර් බොටල් එකට ලයිසෝල් ටිකක් දාලා වතුරක් දාලා ඒක හදා ගන්නවා. ඇත්තටම මේ මොබ් එකෙන් නම් ගොඩක්ම ලේසි මොබ් කරන්න. මොකද අපිට අවශ්‍ය විදිහට වතුර දාගෙන ඒ කියන්නේ ඉක්මනට වේලා ගන්න පුළුවන් පොළව. ඉතින් දැන් මම ඉස්සෙල්ලම කරන්නේ ගේ හොඳට අතු ගා ගන්නවා. නැත්තම් මුල් ටික මොබ් කරන් යද්දි අන්තිමට මොබ් එකේ කුණු තැවරුණෙන් පස්සේ ඉතුරු ටික කරාට වැඩක් නැහැ. කොච්චර හේතුවත් මොබ් එකේ යන්නෙත් නැහැ ලේසියෙන්. ඒක නිසා ඉස්සෙල්ලා හොඳට මම අතු ගා ගන්නවා. ඒ කියන්නේ දූවිලි ගොඩක් අඩු වෙන්න. ඔක්කොම අපිට දූවිලි නැති කරගන්න බෑනේ. ඒකනේ මොබ් කරන්නේ. හැබැයි පුළුවන් තරම කොස්සෙන් අතු ගාලා දූවිලි ටික අයින් කරගන්න ඕනේ. හරි දැන් මම අතු ගාලා ඉවරයි. ඊළඟට දැන් මොබ් කරගන්න. ඉතින් එහෙනම් මොබ් කරගන්නක බලන්න යමු. හරි අන්න මම දැන් ගේ මොබ් කරගෙන ඉවරයි. ඊළඟට යනවා මම මගේ කාමරය අස් කරගන්න. ඉස්සෙල්ලම මේ සුළු අස් කරගන්න තමයි තියෙන්නේ. හරි ඊළඟට බෙඩ් ෂීට් මාරු කරගන්න ඕනේ. මම පරණ බෙඩ් ෂීට් ටික ගලවලා සම්පූර්ණයෙන්ම ඊට පස්සේ අලුත් බෙඩ් ෂීට් එකක් දාගන්න තමයි හදන්නේ. මම කාමරෙත් ඉස්සෙල්ලා වගේම හොඳට අතු ගා ගන්නවා. අතු ගාගෙන තමයි මොබ් කරන්න පටන් ගන්න. මම ඉතින් මගේ කාමරය අස් කරන එක විතරයි රෙකෝඩ් කරන්නේ. ඒක නිසා ඒක විතර මම මේ වීඩියෝ එකට දානවා. අනිත් කාමරය මම රෙකෝඩ් කරන්නේ. හරි එහෙනම් ඔන්න මම ගිය අස්කල් ඔක්කොම ඉවරයි. ඉතින් එහෙනම් ආයෙත් මම අලුත් වීඩියෝ එකක් අරන් අලුත් ආරම්භයකින් හම්බ වෙනකම් හැමෝටම බයි.